දෙවියන්වහන්සේ බුදුන්ගේ සරණින් අපේ කාර්ය ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ ස්වාමීනි බුදු පියාණනි ඔබ වහන්සේගේ කාර්යය ඒ වගේම පැමිණිච්ච සියලු දෙනාද මේ දීපමගේ ජන්මදින නිමිත්තෙන් ඒ උත්සවයට අවුරුදු උත්සවයට සහභාගී වෙන්න ඒ වගේම උදෑසන පටන් මෙතෙක් වෙලා සහභාගී වූ සෑම ආහාර වේලද ඒ වගේම ඒ කේක් එක උපන්දින කේක් එක ඒ බුද්ධ විද්‍යාද සතුරු බෙදාගත්ත සෝය සැලසීම සමාදානි ප්‍රීතිය එනිසා ඔබ සැමට ආදරේ සාදරේ පිළිගන්න අතර ධර්මයේ තුල පවතිනවා ධර්මයේ තුල රැඳේවා මේ වගේ සෑම දවසකම යා ප්‍රාර්ථනා කරන අතර තරග කිහිපයක් තිබෙනවා ඔබට තව සුළු මොහොතකින් ඒ අතරතුරේ ඔබට සියලු ජයග්‍රහණ නාන් වශයෙන් පිළිවෙලට ඔබට නිදහස් කරන අද ඔබේ තරග වලට සහභාගී වී ඒ තරග ඔබ මම කියනවා ඔබ සියලු දෙනා ජයග්‍රහණ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ස්තුති වේවා ප්‍රශංසා වේවා තරග ඔබ දැන් ආරම්භ කරන ලෙස මගේ ඇරෙවුම් ඔබට ස්තුති වේවා ස්වාමී ඉස්සලා මේ අපි කනාමුට්ටියට කවුරුහරි අත්තන ලැබන්නේ ඔව් කනාමුට්ටි තරගය ආරම්භ කරන්න ඔව් කනාමුට්ටි තරගය ආරම්භ කිරීමටයි පළවෙනියෙන්ම සෝදානම් වන්නේ පස්සේ බලලා හරි ඔව් ඔබට සහභාගී වීමට මේක බීනවා දකුණෝරිය තියානේ යන්න ඕනේ මේකේ හරි යන්න ඕනේ ඔව් ගහලා ඉවර වෙලා දැන් මෙතන පටන් ගන්න අපතේ ගහලා වදින්නේ නැහැ ගහලා මම පිටිකම් බදනවා ඒ දුර වැඩි අපිට එමනනේ ඒක අසාධාරණ දකුණු පැත්තෙම හරියට යන්න යන්න ඕන දකුණු පැත්තේ එහෙම දක්ෂයා කියන්නේ දෙවියන් මැදුම හරි අපි ඔබට උදව් කරන්න අපේ ගාන තරඟය ආරම්භ කරලා තියෙන පළවෙනි තරඟය මේ විදිය එන්නේ ඒ තරගේ ආසන්නට ගිහිල්ලා මේව කරන්න ගජාරත්න පුතේ අඩි 10ක් තියලා එයාට අඩි 10ක් කියලා කියන්නේ. එයාට ඔව් එතන එයාට අසාධාරණයක් වෙන්නේ නැහනේ. පළවෙනිම අප්පච්චි මොහොන ආවරණේ ඉන්නේ ඇස් දෙක ආවරණය කරා. ඉතින් ඒ නිසා ඔහුට සාධාරණ ඉෂ්ට කරනවා. මොකද කාට සාධාරණේ? ඔබ දැන් හරි කියලා දෙවියන් වහන්සේ කියනවා. දේ පුත්‍රයා හැමෝටම මේ වගේ. ඔන්න ඔබ රැගෙන යනවා. දැන් ඔගේ විහත්යේ කුමක්ද කියලා ඔගේ අදිස්ථානයේ කුමක්ද කියලා පියංකර බලමු ඔන්න බලමු තරුණ ගරුගේ නම පියංකර ඔබ ආසන්නයේ දැන් අඩි 15කට විතර දුර සිට අයිගේට කාගේ හරි ඔළුව ගහලා යාලා පිචියට ගීගන්න රුවරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මෙව්වයි පිචියට ගීගන්න රුවරුණා මෙව්වයි කතා කරන ඔය යංගරගේ සාර්ථකත්වය ඉතිවරුණා ඔව් ඊළඟ තරගකරු සිටි ඔක්කොම උදව් කරලා පියංගර ඔක්කොම උදව් කරලා දෙපාර්ශ්වෙම සහභාගී වෙන්න පුළුවන් සිටි මෙහාට ආවොත් මොකද මේ පොල්වල කියන්නේ? මොකද කියන්නේ? කනාපොටි ගහන්නේ. කනාපොල. නෑ කනාපොල් වල මේ කියන්නේ. ඔයාලට වචනේ. ඉතින් පටන් නිවේදනය කරන සඳහා අවිස්ක පුත්‍රයාට මම මයික්‍රෝෆෝන් එක පාර දෙනවා. තරංකරු කනාපොටි ගහන්න පැවෙනවා. හරි එහෙනම් අපි තරගය ආරම්භ කරමු. අපුලයක් යන ගාන දිලිමත් කරන
අපි ප්‍රේක්ෂක අපුඩි සම්මානය කියන දෙන්න. සමරසිංහ මහත්තයා තිස්සමාරාමයෙන් පැමිණලා තියෙනවා. එන එතුමා කනමුට්ටිය ගහන්න වගේ සැරසලා තියෙනවා. අපි බලමු කොහොමද කනමුට්ටියට වදින්නේ කියලා. යන්නද? හරිද? කරකිනේ නේ? අහසුගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි මුලේ අතින් හැතෙන මුල දිගු ගමනක් යන්නයි අහසුගව්ව සොයා යන්න සමනල තටු ලැබුණයි මුලේ අතින් හැතෙන ඊළඟ තරණකාරුවක් සාර්ථක වේ කියලා. තව එකක් ගන්න. ඔම යන්න හරි දෙන්න කොයි අල්ලියට ඇහැටියන්ට කැමති අය අපේ දොරටු අසලට පැමිණෙන්න.
ඉදිරිපත් කරන්න. සියවතුරේ අපේ කාර්ය මණ්ඩලයේ නර්තනාංගයක් තියෙනවා අපි ඉදිරිපත් කරන්න. මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා නර්තනයක් ඉදිරිපත් කරන්න බලමු අපි. අනාමුට්ටියක් ගහන්න ඕනවා. එයාලගේ සිංහ දාලා දෙන්න. අපේ සියවතුරේ කාර්ය මණ්ඩලය අලියට හැටියන්ට අපේ කැමති කුඩේරු අනුව දොරටු අසන්න අත පිරෙන්න හිත පිරෙන්න මනි බඩු අරගෙන දෙන්නම් පියානික පොවට බැරියෝ ඒකටන වත්තේ දිල්ලත් නැතිවේ මට මොකටද ඔය කොලම් ඒ කුඩේ පිටේ බඳන් බයනවා කඳ උඩින් මම දැක්කේ හුඟ කලකට පස්සේ ලැජ්ජමි මකලෙන්ගත් කමට නිතින් කාගෙට සුවහල හොරෙන් ඉන්නවරින් වෙච්චමි දැක්කම ඔය වගේ කියාවේ මටම කරච්චල් පුරාවේ මාතියා මොකද මට වීල
වත්තේ මහත්තයා වෙලා ඉඳගෙන මේ නවනින්න මම මේ හැටි වද විඳින්නේ බාත ආදරෙන්න පියප්පගේ ආර කාල ආන්න මට වෙරිහින්ද මාත්‍යා දන්නේ නැද්ද ගිය සුමානේ මම බැඳ ඒ කුඩේ පිටේ බැඳන් බයනවා කන්දෝඩි මම දැක්කේ හුඟ කලකට පස්සේ ලෙච්චමි මකලෙන්ගතු කමට නිතින් කාගෙත් වහලා හොරෙන් තනි පන්දමි දින වරෙන් ලෙච්චමි පුතේ කවුරුත් උදව් ගන්න බෑ. ඔයාලා කෑ ගන්න තියෙන්න. දැන් එයා ලියන්න යන්නේ දැන් හරියටම ලියවලන් හරි. එයා නම් දැන් ලියනවා. කමාදින 6 දෙනෙක් කියන්නේ කමාදින 6 දෙනෙක්. අපිට වෙණී යන විදිහට පුංචි තරගකරු අලියා හොයාගෙන යනවා. අලියා ළඟ තමයි ඉන්නේ. අපි බලමු. අපේ විශේෂ නිවේදනයක් තියෙනවා පොල්ගෑමේ තරගයට කැමති අපේ තරගකරුවන් ඉක්මනින් එන්න හරි පුතා හරි යන් ඕමයා පුතා දැන් කෙලින් හැරෙන්න ඔනේ නෝ හෙන මෙහෙම තාඩියක් තියෙන ඔය පිරිමියාගේ කලාදීමේ තරගෙ දෙපැත්තේ ආයතන ගානේ ඔය නෙමෙයි පුතා පිටිපස්සේ එකතු වෙන්න යන්න ආය කවන්නේ නැහැ ඔච්චර උදව් කළා මේ පිරිමි කමෑදීමේ තරගයේ කට්ටිය ප්‍රියන්ත මහත්මයා එන්න හරි එන්න ඊළඟ අකිල මහත්මයා කාර්යුතියන්නේ යා හයම තියලා තයි බහු ගත්තා මට කරන්නේ දැන් අපි ලොකුවට දෙන්න ඔබ ලොකු එදම දැන් ළඟටම ගිහින් එහෙමද අපි සාහන්ත පුතාගේ මූණ බලමු ඔය ඒක පුතා ඊළඟට පුළුවන් ඔච්චර හැදිනවා යාර දෙන්න සාහන්ත පුතා යාර අන්තිම නෙවෙයි ඊළඟට බනින්න ඕනේ අපි බලමු අලියට ඈත යන්න තරග විශේෂ තරගකරුවෙක් ඉන්නවා අපි අලියට ඇහැ තියෙන තරගය පවත්වන අතරතුරම කව අදින තරගයට නම් දුන්න අපේ තරගකරුවන් පිට්ටනිය මැදට එන්න යන්නේවත් නෑ ආඩිගයි පුතා ආඩිගයි ලං කරගන්න ඒක ලවන්න යන්නේ නම් බඩ පැත්තට යන්නේ පුතා හරියට මාරි කවන්න නැහැ දෙන්නේ නැහැ ඔව් පස්සට නා කිප්පෙන් තිබ්බා ඇත්ත ඒ වර්තිය තුනයි දෙපැත්ත මාරෙන්න එකයි තුනයි
ඉස්සරහට එන්න. मधुसिका कुमारी उत्तर प्रथम हनामुट्टी ऐसे प्रथम तागे itu mila දීපම් මගේ සුරති බාර වෙනවා ඒ වෙලාවට තෑග්ග දුන්නා කියලා
ස්තුතියි. ඔව් මා පුතේ. ජය තව තවත් තරගවලින් ජය ලැබේවා. නෙතුම් නුවර නෙතුම් අලියට හැතපීමේ ප්‍රථම අලියට හැදවීම නේද? කමැදීම. කොහොසල පුතා කමැදීම කියන්නේ? අර අවසානයේ කොහොමද කියන්නේ? කොයිද ගම? බුත්තල. අර අවසානයේදී කණ්ඩායම වෙනම තෑග්ග දෙනවා. බුත්තල සහභාගී වෙන්න මේ අම්මට දෙන්න. අම්මා ගොඩාක් ලෙඩින් හිටිය අම්මා කෙනෙක් දෙවියන් සුව කරා. අම්මා පිළිගන්නවත් නැහැ. අපේ අම්මා ඒ කණ්ඩායම වෙන පරිත්‍යාග කරන්නේ. ඔව්. අපේ සාධාරණයි. දෙන්න තෑග්ග. ප්‍රථම තෑග්ග සුවමන්ත්‍ර කණ්ඩායමක් පිළිතුමයි. ඔව් පිරිමි දෙකොල්ලම සහභාගී වෙන්න. පිරිමි සුවමැදුර ගැන මේ සුවමැදුර ඔක්කොම මම මේ කවුරුත් එකයි අත්‍තරම ගැන අපච්චි ආදරය කරන කෙනෙක් මුළු ලෝකෙම ආදරය කරන අපච්චි හයදෙනාට මග්ගයක් තියෙනවා. ඔව් ඔන්න හයදෙනාට ඒ තෑග්ග සුවමැදුර සහභාගී වෙච්චි කමැති මේ පිරිමි තරගෙන් සුදීන් පොල්ගෑම එකෙන් සහභාගී වුණා දෙන්නෙක් නෑ ඉගිරිහාමි අම්මා ඔව් පොල්ගෑම තරගෙන් ඉරමණේ දිනාගත්තා ජීවමානයි හරි දැන් කොල්ල තීමිල දුන්නා නේද? ඔව් හරි. දැන් කරපු තරඟ වලට හරිනේ. ඇයි මේ අර අලියට හැදෙන්නේ? ඒක දුන්නා හරි. හරි හරිද? එහෙනම් අපි ගීතයකින් දාන්න පුතේ මේ නෝනි මෙල දිවි ගමනේ. එතකන් තොප්පි තරඟේ පවත්වන්න. නෑ මේ ගීතේ පස්සේ ඔව් ඔබට මේ දෙවියන් වහන්සේ මේ යන අයට ගීතයකින් අම්මා ගැන කියනවා. අම්මා අපේ අම්මා අපේ තාත්තා ඔක්කොම එකතු වෙන්න ගීතේ. සුදී වාද්‍යලා මේ නෝනි මෙල දිවි ගමනේ. මේ නෝනි මෙල දිවි ගමනේ. ඉවලේ මග ඉන්නේ තුරා. අම්මේ පුතේ නුවණස මගේ පාදාලා දියුණුවේ මග පෙන්නාලා ලැබුවේ
ආශිර්වාදේ උපන්දිනේ මේ නොනී මෙන්න දිවිතාවි නිවනේ මඟ ලබා දෙති සමදිනාට ජය දීලා ඔබ ලැබුවේ උපන්දිනේ ආශිර්වාද දීපා අම්මා ජය ලබයි ධර්මය සමදාගෙන දී සිතුවේ නුපුරුදු ගමේ ගොවිකමටත් පාතැබුවේ ආසිරි මංගල ගීත ගයා අපි පැමිණිය ගම්මානේ නුපුරුදු ගීත කියවර ලැබුව අපි ගොවියෝවානේ නුපුරුදු ගම්මානේ ආසිරි මංගල ජගයා අපි පැමිණිය ගම්මානේ නුපුරුදු ගීත කියවර ලැබුව අපි ගොවියෝවානේ නුපුරුදු ගම්මානේ ආසිරි මංගල ගීත ගයා අපි නුපුරුදු ගීත කියවර ලැබුව අපි Oke kerana, kita sendu dah. Nyawa tindo.
රටපුරාම අවුරුදු සිරිමයෙන් බලන් නිරවදුමල් අම්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා රාශියෙන් හෙමිහිට මේෂරාශියට පැමිණෙන හිරදිනදගේ මංගල්ලේ මේන් බලල්ලා සිතගේ බැතුම් හිටුවේ නුවගේ සිනාරේ සිරිලක පිරි ඕරදු සිරිමේ සිතගේ බැතුම් හිටුවේ නුවගේ සිනාවේ සිරිලක පිරි අවුරුදු සිරිමේ කෙලි අතරේ කරක් ගහන්ටා ආච්චිගේ තාච්චි හැකට නටන කොණ්ඩ කෙවුම් රහ බලන්ට වරෙව් වරෙව් විකට වරෙල්ලා සිතගේ පැතුම් මිටුවේ නුවගේ සිනහවෑ සිරිලක පිරි අවුරුදු සිරිමේ සිතගේ පැතුම් මිටුවේ නුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ අටුකොටු සරුවෙන්ටයි දුම්නස්ඳුරුවෙන්ටයි පහුගේ දොයේ අඳර දබර දුරු වෙලාම යන්ටයි සිතගේ පැතුම් හිටුවේ නුවගේ සිනාරේ සිරිලක පිරි අවුරුදු සිරිමේ
සුවමැදුරේ බැලුම් පිපිරීම සඳහා සුවමුදුරේ බැලුම් පිපිරීමේ පළවෙනි ස්ථානයේ අපි සඳහා බැලුම් ඩාන්ස් එකේ පළවෙනි තරඟය පළවෙනි ස්ථාන දෙකක් තියෙනවා. අපේ සුවමුදුරේ අප්පයිගේ දුවලා දෙන්න. ඩාන්ස් එකේ බැලුම් ඩාන්ස් එකේ පළවෙනි ස්ථාන දෙකක් තියෙනවා කියන්නේ දෙවෙනි එදාන කණ්ඩ නේද උදා? දෙක සතුටුනේ බයි. එදාන හදාන කණ්ඩ. අපි එන්නීම නම් කෙන්නේ කරනවා. විවෘත තරගයේ චතුරානි. විවෘත තරගයේ පළවෙනි ස්ථානයේ චතුරානි. සොෆියා ඉන්දීමේ විවෘත තරගයේ පළවෙනි ස්ථානයේ චතුරානි. උන්ද දිනුවට. වාංගෙඩි. අච්චරුනේ. ඉන්නවා පජි. පුතේ දැන් අපි අවසන් කරන්න යන්නේ නෑ සින්දටි අම්මා.
හැමෝම සතුටින් සමාදානෙන් විසිරී යන්න ඔබගේ යන්නේන ගමන් බිමන් හැම මගතොටම දෙවියන් වහන්සේ ඔබ ආරක්ෂා කරනවා ඔබට රැකවරණය දෙනවා ඔබ ඔබගේ ශ්‍රීදුරු දයත් බව රකින්නවා උන්වහන්සේ සුඛාන මුඩ ඉඳගෙන ඔබට මඟ පෙන්නනවා ඒකාන්තික සත්‍යයි ඒ වගේම මේට හැම ආකාරයකින් තෑගි භෝග කරපු ඒ වගේම කිව් නොකී සියලු දෙනාම ආවා වූ සියලු දෙනාද මේ මාගේ හෘදයාංග ස්තුතිය දෙවියන් වහන්සේ බුදුන් වහන්සේ වෙනුවෙන් පුදනවා ඒ වගේම ඔබ සතුටුුණා මම හිතන්නේ සතුටුුණා මොනවා හරි අඩුපාඩුවක් වුණා නම් ඔබ දෙවියන් බුදුන් වෙනුවෙන් මාගේ ඒ අඩුපාඩුවක් යම්කිසි ආකාරයකින් සිදු වුණා නම් ඒකට මම සමාව අයදින ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම රාජකාරී යෙදිසිටි අපේ අලයාපත්තුව පොලිස් ස්ථානාධිපති මණ්ඩල මහත්මයා එතුමාගේ සායන් මහත්තයා අපගේ මෙතෙක් වෙලා පුදුමාකාර රාජකාරියක් එන්නෝසුලුව ලබා දුන්නා එතුමනත් අපගේ යද්දාගේ සුතිය දෙවියන් බුදු වෙනුවෙන් මාගේ යද්දාගේ සුතිය පුදනවා ඒ වගේම ඔබ මෙතෙක් වෙලා හැම අවස්ථාවකටම සහභාගී වෙලා ඔබ දැන් ප්‍රීතියෙන් ඔබ නිවස් කරා යනවාද උන්වහන්සේ ඔබගේ ඒ යන එන ගමන් බිමන් නැවත රකින්නවා ඒ වගේම ආරක්ෂා කරනවා ඔබ නැවතත් සතුටින් එන්න ඒ වගේම ඔබගේ තාත්තා තමයි ඔබට යම් කිසි ආකාරයකින් මඟක් පෙන්වනවා නම් පෙන්වේ හදවතින් ඒ වගේ හෘදයෙන් ස්තුතියෙන් කිසි කලකාය කිසිම තැනක නැහැ තාත්තා කෙනෙක් පුතේකට තාත්තා කෙනෙක් දුවේකට දඬුවම් කරන්න පුළුවන් සලකන්න පුළුවන් ඒ ආකාරයෙන් සැලකුවා යම් කිසි වරදක් දුරු කරනදී හරියාකාර මඟ පෙන්වුවා ඉතින් ඔබට සතුටින් දැන් යන්න පුළුවන් මාගේ ස්තුතිය නැවතත් කියන්නේ දෙවියන් බුදුන් ඔබ රකින්නවාමයි සත්‍ය සියල්ලන්ටම සුබ රාත්‍රියක් වේවා සුබ දවසක් වේවා සිත සනසන්නේ තුනදවා හිරු මගුලට හිනෙන්නයි රුවරුණා පද බඳනා සිත සනහන්නේ තුනදවා හිරු මගුලට හිනෙන්නයි